කොහොමද අපි Kubernetes තනියම ඉගෙන ගන්නේ? කාලෙකට කලින් මං අරගෙන ආපු Linux තනියම ඉගෙන ගන්න කොහොමද කියන වීඩියෝ එකත් ගොඩක් කට්ටියකට ප්‍රයෝජනවත් වෙලා තිබුණා. ඒත් එක්ක මම දාපු road map එකත් ගොඩාක් අය ප්‍රයෝජනවත් වෙලා තිබුණා. ඉතින් ඒකින්ද මට ඕන වුණා තවත් skill එකක් එහෙම කොහොමද අපි self studies කරලා තනියම ඉගෙන ගන්න කියන එක ගැන ඔයාලට පොඩි tips and tricks ටිකක් දෙන්න, පොඩි guide එකක් දෙන්න. මේ වීඩියෝ එකත් එක්කත් මම ඔයගලන්ට ගොඩාක් breakdown කරපු Kubernetes තනියම ඉගෙන ගන්න පුළුවන් road map එකක් දෙන්නම්. ඒක මේ වීඩියෝ එකත් එක්කලා comment section එකක දාන්න. ඉතින් Kubernetes කියන්නේ අපිට අනිවාර්යයෙන්ම DevOps, SRE, infrastructure පැත්තට, එතකොට sysadmin පැත්තට මේ වගේ දේවල් වලට අපිට ගොඩාක් ඕන කරන අනිවාර්යයෙන්ම ඕන කරන skill එකක්. ඔයගොල්ලෝ දන්නවා DevOps කියලා ගත්තොත් ඒ DevOps කියන concept එක ඇතුලේ, ඒ domain එක ඇතුලේ Kubernetes කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. Kubernetes නැති තැනක DevOps නැහැ වගේ තැනක් තමයි දැන් මේ ලෝකේ හැදිලා තියෙන්නේ. ඉතින් මේ Kubernetes කියන skill එක ඉගෙන ගන්න අපිට ගොඩාක් resources තියෙනවා අද ඉන්ටර්නෙට් එකේ බලනකොට. අපිට YouTube videos තියෙනවා, free courses, certifications තියෙනවා, අපිට AI තියෙනවා, ඉන්ටර්නෙට් එකේ tutorials තියෙනවා, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් පාවිච්චි කරලා අපිට ඉගෙන ගන්නකොට අපිට මේකට යම්කිසි මඟ පෙන්වීමක් ඕනේ. ඉතින් යම්කිසි මඟ පෙන්වීමක් පිටින් ලබා ගන්න නැතුව තනියෙන් මේ දේ ඉගෙන ගන්න එකට තමයි අපි කියන්නේ self studies කියලා. ඉතින් මම කියන්න කැමති මමත් කරා වගේම මං රෙකමන්ඩ් කරන්න කැමති තවත් එක විදිහක් තමයි අපි වීඩියෝ ටියුටෝරියල් එකක් බලලා එහෙම නැත්නම් ප්ලේලිස්ට් එකක් එහෙම වීඩියෝ සීරීස් එකක් බලලා දෙයක් ඉගෙන ගන්න Kubernetes ඉගෙන ගන්න යනවා. එහෙම නැත්නම් අපි AI ගෙන් Kubernetes ඉගෙන ගන්න යනවා. එහෙම නැත්නම් අපි සර්ටිෆිකේෂන් එකක් කරන එක්කෝ ෆ්‍රී සර්ටිෆිකේෂන් එක, එහෙම නැත්නම් පේඩ් සර්ටිෆිකේෂන් එක, මොනවා හරි කෝස් එකක්, මේ වගේ එක එක ඕනම විදිහකින් රිසෝස් පාවිච්චි කරලා Kubernetes ඉගෙන ගන්න යන්න කලින් අඩුම තරමේ අපිට දවස් කීපයක් හරි තනියෙන් Kubernetes ස්ටඩි කරන්න පුළුවන් නම්, තනියෙන් මේ Kubernetes ස්ටඩි කරන්න ඕන කරන දේවල් ටික අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටින දෙයක් කියලා මට හිතෙනවා. ඒක හරියට අපි අර අලුත් වසරකට ඉස්සර පොඩි කාලේ ඉස්කෝලේ අලුත් වසරකට යන්න ඉන්නකොට කලින් අවුරුද්දේ අපිට පෙළපොත් ටික හම්බුනහම දෙසැම්බර් නිවාඩු කාලේ පොඩ්ඩක් පෙළපොත් ටික කියව ගන්නවා වගේ වැඩ. එතකොට අපිට අලුත් වසරට ගියාම මේ පාඩම් කියවනකොට අපිට චුට්ටක් අර සාමාන්‍ය තරමට වඩා මතක් හරි වෙනවා මේ මම මේ කියවපු දේවල් නේද කියලා. ඒ වගේ මේ Kubernetes self studies කරන එක ගොඩාක් වටිනවා. තව තැනකින් රිසෝස් එකක් අරගෙන අපි ඔෆිෂියලි මේක බලන්න පටන් ගන්නකොට අර අපි self studies කරපු knowledge එක ගොඩාක් වටිනවා. ඉතින් මම කියන්නම් බොහොම ලේසි අපිට තනියම Kubernetes ඉගෙන ගන්න පුළුවන් එක විදිහක්. මේක එක විදිහක් වෙන්න පුළුවන්, තව විදි තියෙන්න පුළුවන්. මේ මම රෙකමන්ඩ් කරන සහ මමත් යම් කාලෙකදී Kubernetes ගැන ස්ටඩි කරපු විදිය. සහ මම හිතනවා මේක ඕගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මම මේ වීඩියෝ එකත් එක්ක දානවා road map එක ගැනම තමයි මම මේ කියන්නේ එන්නේ. අපි සමහර තැන්වලදී දකිනවා මේ Kubernetes ගැන දේවල්, tutorials, එතකොට අපි සමහර ආකිටෙක්චර්ස් දකිනවා, සමහර diagrams දකිනවා, flow chart දකිනවා, Kubernetes cluster කියලා වචන ඇහෙනවා අපිට, pods කියනවා, එක එක නම් කියනවා, nodes කියලා කියනවා, මේවට deploy කරනවා කියලා කියනවා. මේ වගේ අපිට එක එක වචන ඇහෙන්න පුළුවන්. ඒ වගේම අපිට ලොකු පින්තූර, ලොකු flow charts, videos, එක එක දේවල් අපිට දකින්න ලැබෙන්න පුළුවන්. මේ වගේ දේවල් දැක්කහම ඕගොල්ලෝ කරන්න ඕනේ මේක එකපාරට මේක දිහා බලලා ඕගොල්ලන්ගේ ඔළුව අවුල් කරගන්න එක හරි අම්මෝ මේක ගොඩක් අමාරු දෙයක්, මේක අපි කොහොමද ඉගෙන ගන්න කියලා එහෙම කරන එක නෙවෙයි. ඒක දිහා අපි බලන ගමන් අපි මේ සම්පූර්ණ මාතෘකාව Kubernetes කියන මේ සම්පූර්ණ මාතෘකාව අරගෙන අපිට පුළුවන් ඉතාමත් කුඩා කෑලි වලට කඩන්න. ඕනම ස්කිල් එකක් ඉගෙන ගන්න මම නම් ප්‍රගුණ කරන විදිහ සහ මම රෙකමන්ඩ් කරන්න කැමති විදිහ තමයි මේක පුංචි කොටස් වලට කඩා ගන්න එක. ඉතින් මේකට අපි සරලවම කියන දේ තමයි යම්කිසි ස්කිල් එකකට, යම්කිසි මාතෘකාවකට road map එකක් හදා ගන්නවා කියන විදිහ. ඕනම දෙයකට road map එකක් හදාගත්තාම අපිට හරි ලේසි ඒක එකින් එක සම්පූර්ණ කරගෙන යන්න. ඉතින් Kubernetes වලට road map එකක් හදාගන්න හොඳම විදිහ අපි දන්නවා ටිකක් සාම්ප්‍රදායික විදිහට සහ අපි ගොඩක් ප්‍රසිද්ධිය දන්න දෙයක් තමයි roadmap.sh වගේ වෙබ්සයිට් වලින් අපිට ගන්න පුළුවන් road map එක. හැබැයි ඊටත් වඩා දැන් බොහොම හොඳ දේ තමයි අපිට AI assistant කෙනෙක් පාවිච්චි කරලා මේ වගේ ප්‍රධාන මාතෘකාවට road map එකක් හදාගන්න විදිහ. එතකොට අපිට පුළුවන් මේ ප්‍රධාන වශයෙන් අපි දැක්ක ලොකු මාතෘකාව road map එකකට හදාගන්න අපිට AI වලට කියන්න පුළුවන් අපිට මේ මට Kubernetes ඉගෙන ගන්න ඕන, මට මේකට road map එකක් දෙන්න කියලා. ඒ වගේම මේ AI prompt එකක් දෙනකොට අපිට පුළුවන් නෑ prompt එක ගොඩක් විස්තරාත්මකව දෙන්න අපිට හම්බෙන result එක වැඩි.
උදාහරණයක් විදිහට ඔයාට එයාට කියන්න පුළුවන් ඔයා සීරෝ නොලෙජ් එකක ඉන්න බිගින කෙනෙක්. ඔයාට රෝඩ් මැප් එකක් දෙන්න Kubernetes ඉගෙන ගන්න. ඒ වගේ මේක දෙනකොට ගොඩක් ඇටොමික් ලෙවල් එකේ කියන්නේ ගොඩක් ඩීප් ලෙවල් එකක රෝඩ් මැප් එකක් දෙන්න. ඒ වගේම මේ රෝඩ් මැප් එක දෙනකොට මේකේ මේ රෝඩ් මැප් එකේ පිළිවෙල හදන්න මුලින්ම ඉගෙන ගන්න ඕන දේවල් උඩට දාලා ඒ විදිහට පිළිවෙල හදලා දෙන්න කියලා වගේ මෙන්න මේ විදිහට ගොඩක් විස්තරාත්මකව ඔයාට AIට කියන්න පුළුවන් රෝඩ් මැප් එක හදලා දෙන්න කියලා. ඔයා මොන AI ඇසිස්ටන්ට් අද කාලේ තියෙන ChatGPT, Claude, Gemini වගේ මොන AI ඇසිස්ටන්ට් එක ගිහිල්ලා මේ විදිහට කිව්වත් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙයා මේ හදන අනුපිළිවෙල Kubernetes ඉගෙන ගන්න. විශේෂයෙන්ම ඔය විදිහට කිව්වට පස්සේ ඔයා මෙන්න මෙහෙම zero knowledge එකක ඉන්න කෙනෙක් Kubernetes ඉගෙන ගන්න ඔයාට අනුපිළිවෙලට බොහොම ඇටොමික් ලෙවල් එකේ බ්‍රේක් ඩවුන් කරපු රෝඩ් මැප් එකක් හදලා දෙන්න කියලා. එයා ඉස්සෙල්ලම කියන්නේ Linux fundamental ඉගෙන ගන්න කියලා. ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. එයා කියනවා Linux වල file system hierarchy ගැන, user permissions, Linux network fundamental, එතකොට Linux වල තියෙන process, Linux වල තියෙන system D එක වගේ දේවල්, services, package management මෙන්න මේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න කියලා ඔයාට එයා අනිවාර්යයෙන්ම කියයි. ඊට පස්සේ එයා අරගෙන Linux වල තියෙන containerization fundamental, ඔය C group, namespaces වගේ kernel level එකේ core concept එහෙම ඉගෙන ගන්න කියලා කියයි. මෙන්න මේ වගේ දේවල් ඔයාට මෙයා කියයි. ඉතින් ඔය ෆන්ඩමෙන්ටල් ඉගෙනගෙන තමයි අපි පිළිවෙලට එන්න ඕනේ. containers ඉගෙන ගත්තට පස්සේ containerization පාවිච්චි කරන application එකක් විදිහට Docker ගැන ඉගෙන ගන්න කියලා කියයි. ඒකත් එයා කැලි වලට කඩයි. ඔහොම ටික ටික තමයි මෙයා ඔයාට මේ road map එක දෙන්නේ Kubernetes වලට එන්න. ඊට පස්සේ Kubernetes architecture එක, Kubernetes architecture එකේ තියෙන දේවල්, schedule එකක් කියන්නේ මොකද්ද, API server එක කියන්නේ මොකද්ද, control plane එක කියන්නේ මොකද්ද, etcd කියන්නේ මොකද්ද කියලා ඒවත් මෙයා කැලි වලට කඩේ. මෙන්න මේ විදිහට ලොකු road map එකක් ඔයාට හදලා දෙයි. මම දාපු road map එකත් බලනකොට ඔයාට තේරෙයි. ඒ වගේම තමයි අපි හදාගන්න ප්‍රධාන road map එකක් ඔයාට පුළුවන් ආපහු තව රෝඩ් මැප් වලට කඩා ගන්න. ඒ කියන්නේ දැන් අපි Linux ගැන නම් මෙයා කියන්නේ ඉස්සෙල්ලාම ඉගෙන ගන්න කියලා. ඒ දෙන රෝඩ් මැප් එකේ තියෙන ටයිටල් ඔයා ආපහු සබ්ටයිටල් වලට කඩා ගන්න. මේක හරියට ප්‍රොජෙක්ට් එකක් වගේ. මම ඉස්සරහටත් තව මේ වගේ වීඩියෝ සීරීස් එකක් අරන් එන්නම් self studies කරන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම මේ AI පාවිච්චි කරලා. ඇත්තටම අපිට පුළුවන් නම් GitHub Copilot වගේ පාවිච්චි කරන්න. ඒකේ free account එක ගොඩක් වටිනවා. ඔයාට GitHub Copilot VS Code එකට ඉන්ටිග්‍රේට් කරලා හදාගන්න පුළුවන් නම් මේක ප්‍රොජෙක්ට් එකක් විදිහට ඔයා මේ ඉගෙන ස්කිල්ස් ඉගෙන ගන්න දේවල් ප්‍රොජෙක්ට්ස් විදිහට ඔයාට පුළුවන් ලස්සනට හදලා තියාගන්න. ඔයාට ප්‍රයෝජනවත් වෙන්න හෝ වගේම තව කාට හරි ෂෙයා කරන්න. අපිට පුළුවන් මේ එක ස්කිල්ස් වලට හදාගන්න road map වලට markdown file හදන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයා Kubernetes වලට ප්‍රධාන road map එකක් හදාගන්නවා. ඒ road map එකේ තියලා දෙන දේවල් වලට තව සබ් road maps හදාගන්නවා. networking නම් network වල වෙනම road map එකක්. ඒවා වෙනම files විදිහට ඔයාට maintain කරන්න පුළුවන් AI එක්කලා කතා කරලා එයාට කියලා වෙනම breakdown files හදන්න කියලා මේ විදිහට ඔයාට පිළිවෙලට අඩුම තරමේ notepads වලට හරි හදාගෙන අන්නේ හදලා දෙන road map එකේ තියෙන දේවල් එකින් එක ඔයාට පුළුවන් ඉගෙන ගන්න. ඒ වගේ දේවල් ඉගෙන ගන්න ඕන තරම් resources තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම Linux වල file system hierarchy ගැන ඉගෙන ගන්න ඕන. ඒක ඉගෙන ගන්න ඇති තරම් resources තියෙනවා. එතකොට ඔයා කරන්න ඕනේ ඔයා හදාගත්ත road map එක complete කරන්න. එකයි කරගන්න ඕනේ. ඔයාට හොඳට තේරෙයි Kubernetes දැන් අපි K8s cluster එකක් කියලා එකක් තියෙනවා. මේ වගේ දෙයක් එකපාර දැක්ක කියලා මේක ඔයාට තේරුම් ගන්න යන්න බෑ. නමුත් මේක රිවර්ස් ඉන්ජිනියරින් කරලා මේක කොටස් වලට කඩාගෙන යනකොට ඔයාට තේරෙයි මම මේක ඉගෙන ගන්න මේ දේ දැනගන්න ඕනේ, මේක ඉගෙන ගන්න මේ දේ දැනගන්න ඕනේ කියලා. එහෙම ආපස්සට යනකොට තමයි ඔයාට තේරෙන්න ගන්නේ මේ හැම එකම එකකට එකක් ලින්ක් වෙලා තියෙන දේවල් මේ ඔක්කොම ඉගෙනගෙන තමයි මම එන්න ඕනේ කියලා. මම කියන්නේ ඔයාට මේ ඔක්කොම ඉගෙනගෙන කාලයක් වියදම් කරලා Kubernetes ගැන ඉගෙන ගන්න, මේකේ තියෙන kubectl command ගැන ඉගෙන ගන්න, කොහොමද pod එකක් nodes ඇතුළට deploy වෙන්න ඉගෙන ගන්න කින් නවත්තලා දාන්න කියලා. ඔයාට පුළුවන් එක පැත්තකින් Kubernetes cluster එකක් මේ pods කියන්නේ මොනවද, ඒව කොහොමද nodes වල deploy වෙන්නේ කියලා ඒ කතන්දරත් පොඩ්ඩක් පැත්තකින් ඔයාට කියවන ගමන් අනිත් පැත්තෙන් පැටලෙ ඔයාට පුළුවන් ඔයා හදාගත්ත road map එක self studies කරන්න. මේ දෙක දෙපැත්තෙන් ඔයාගේ මොළයට ඇතුල් වෙනකොට ඔයාට පොඩ්ඩ ලෙහෙන්න ගන්නේ Kubernetes කියන්නේ මොකද්ද, මේකෙන් වෙන්නේ මොකද්ද, මේ දේවල් කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි වෙන්නේ කියලා. ඒකින්ද එකක් කරනකම් අනික නොකර ඉන්න එපා. Kubernetes ගැන සම්පූර්ණ
Kubernetes ආකිටෙක්චර් ගැනත් වෙනම හිමීට කියෝන ගමන් Kubernetes ගැන කඩාගත්ත රෝඩ් මැප් එකත් වෙනම පොඩ්ඩ ඉගෙන ගන්න පටන් ගන්න. මේ දෙක එකට කම්බයින් වෙලා එනකොට ඔයාට හොඳ අදහසක් එයි කොහොමද Kubernetes කියන්නේ මොකද්ද? මම මොනවද Kubernetes වලින් කරන්නේ? මටයි Kubernetes ඕන වෙන්නේ? කොහොමද මේක එළිය යූස් වෙන්නේ? මොනවද මේක ඇතුළේ තියෙන්නේ කියන මෙන්න මේ සම්පූර්ණ අදහස ඔයාට එයි. ඉතින් self studies කරන්න හැම දෙයක්ම පුංචි කොටස් වලට කඩලා ඒ දේවල් කම්ප්ලීට් කරගෙන යන්න. ජය වේවා.